දැන් හෝටලේ හැදුවා හෝටලෙත් එක්කත් එයා හොඳයි. ඒකයි. අන්තිමට මිනිස්සු විතරයි ගමේ කොම්මුනේ. දැන් සිවුරට කින තියාගන්නවා කිව්වා දඹුලු ගලවලේ ඉඳලා තියාගත්තේ නැහැ. කණ්ඩලම හොටලේ. හැදුවද? හදන කාලේ. அந்த சத்தியாகிரகம்னு சொல்லி கொண்டு வந்து சார் දැන් මේකේ ප්‍රධානම හේතුව මම දකින්න පැත්ත තමයි අපි ගරු ඇමතුමාට කරුණු දක්වලා මේ කාලයක් ඉඳන් පූජා භූමිය කඩාගෙන ආවනේ. ඊට පස්සේ ගරු ඇමතුමා මේ කණ්ණන් හන්දි නතර කරා. නතර කරලා මේ මිනිසුන්ට වෙන අසාධාරණේ පෙන්වලා දුන්නා. අපි අක්කර ගණන් තියෙන ඉඩම් අරගෙන පර්චස් 40කට සීමා කරා. ඊට අවුරුදු 84 85 වගේ. ඊට පස්සේ එතනින් නම් අපිට තේරෙනකොට අපේ අම්මලා දාලා තේරෙනකොට අපේ පර්ණෙටන් දුන්නා. ඊට පස්සේ අපිට තේරෙනකොට වෙන නතර ගත්තා මේ ගරු ඇමතුමා පත් වෙලාට පස්සේ මේක නතර කරගෙන ඉතින් මෙහාට පූජා නගරයක් අවශ්‍ය නැහැ. මේක අඩි 40ක් කඩලා ඊට පස්සේ ඉතුරු හරිය Tamanට කැමති දෙයක් කරගන්න පොද. අපේ ඉඩම් ඉතුරු ටික වදිනවනේ. එයා හදන්නේ මුළු ඉඩම් අක්කර ගානම අරගෙන පර්චස් 10කට සීමා කරලා. පර්ණ මිනිසුන්ට පස්සේ සදලි ගන්න දුන්නා. ඒ පස්සේ දුන්නේ තත්තරම දමුලේ මිනිසුන්ට නෙවෙයි. ඒ හිතුමතේ යමෙක් කරනවා දීලා තියෙනවා. මේ ගමේ ජීවත් වෙන මිනිසුන්ට පර්චස් 10කට සීමා වෙච්ච. පර්චස් 10 මේ සාදු තමයි කරන්න හදන්නේ. ඉතින් පර්චස් 10ක් අරගෙන මොනවද අපි කරන්නේ? ඒ ව්‍යාපාරයක් බේකිරියක් කරන මිනිහෙකුට කොහොමද තුමා කියුම් ගන්න? බේකිරියක් කරන මිනිහෙකුට පර්චස් 10ක පුළුවන් බේකිරිය හදාගෙන ගයක් හදාගෙන ජීවත් වෙන්න. අපි ඊට පස්සේ කරා ඒක විකල්ප වලදී පෙර සදලියක් දෙන්න අපි යන්න. අපේ ස්ථානවල. ඒතර අපේ බෝධි ස්ථායි ඔක්කොම අරන් ගිහලා කරනද? එහෙමත් බැරි නම් කොහොමද අපිට කරන්න කියන්නේ? දැන් මේක මම දකින්නේ මේ පල්ලියයි කෝවිලයි හරහා දාගෙන මේ අපේ ගෙවල් ටික කරන්න ගත්ත උත්සාහය. මේකට සමහර අපේ සිංහල සහෝදරයෝ දෙවිලා සහභාගී වුණා. ඒ කට්ටිය අවබෝධයක් නැතුව ඇති මොකද? ඒ කට්ටිය ඉන්නේ කුරුණෑගල දැන් මේ ටවුන් හන්දි 3-4කට නේ කෙල්ල තියෙන දමුළු ඉස්සෙල්ලා එකම විදිහට. දැන් මේක දුප්පත් ටවුම වුණා. අනිත්වත් පොසත් මොකද ඉස්සෙල්ලා මේක තමයි මුල් ටවුන්. දැන් මේක මේ හැමදාම සුද්ධනගර කියලා මේක හැමදාම දුප්පත්. දිනු වෙන්න දෙන්නේ. ඉතින් ඇත්තටම හරියම වැඩගත් ඔබතුමාලා මේක දන්නලා මේක අපිට සහනයක් කරන්න දෙන්න. නැත්තම් අපිට ගයක් හදාගන්න නෑ. ගයක් හදාගන්න මේ පල්ලිය මේ යාත්‍රා කරන මේ තන කොච්චර කාලයක් මේගොල්ලෝ කරගෙන ඉන්නවා. ඒක මට දැන් අවුරුදු 46ක් මම ඉස්සෙල්ලා ඉස්සෙල්ලානේ. ඉතින් මේ තුන් මේ උන්වහන්සේට තිබ්බා එහෙම තිබ්බා නම් මේ අපේ ගමට ආදරේ මේ ඔක්කොටම ආදරේ නම් මේක ඒ කාලේ කතා බහ කරලා මේක නතර කරලා වෙන තැනක් දුවනම් මේක ටී කාලේ තමයි මදහගෙන යන්නේ. මේ අවුරුදු 40 ගානක් මන්තත් 46ක් නම් ඊට ඉස්සෙල්ලා ඉඳන් මේක බලනවා ඒ කාලේ නම් පිටේ වෙනකන් හිටියේ. මේ අද ඊයේ වෙනකන්. මේක රජයත් එක්ක කතා කරලා නේ ඒක තමයි දෙක ප්‍රධාන හේතුව එතුමාගේ පිටිපස්සේ යම් දේශපාලඥයෝ. ඔව් අන්නේ දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ මම මෙතන පැහැදිලිම දේ මම දකින්න ගත්තම අපේ රජය අපහසුරවත් කරන්න ගත්ත මේ ශනික තීරණයක් මේක කොහින් හරි ආපු. ඒකෙන් දැන් මේකටපත් වෙන්නේ මේ මුස්ලිම් ජනතාව. අන්න ඒකයි. ඔව් ඒක. මුස්ලිම් ජනතාව තමයි ඔය හේතු මත හානියටපත්. හානියටපත්. විශාල ඒ විදිහට නෙමෙයි අසල්වාසීන් අපි. මොකද මේ ආණ්ඩුවට ලොකුම පාඩුවක් මේක. මුළු මුස්ලිම් සමාජයේම ආණ්ඩුත් එක්ක නැත්නම් ජනාධිපති මේ වගේ දැන් මම ඇත්තටම මම සිංහල වාසියෙක් මම අවංකව ඉදිරිපත් වෙලා ඉන්නේ මට මේ භාෂාවයි මම කියන්නේ මේක මේ වැරදි මතය මුස්ලිම් ජනතාව අතර යන්න තමයි මම ඉදිරිපත් දෙනවා නැත්තම් මුස්ලිම් ජනතාවෙන් දඹුල්ලේ මිනිස්සු සිංහල මිනිස්සු වෛරයි මේ මිනිස්සු ටික කියලා. ඒක තේරුම් මොකද ලෝකෙ මිනිස්සු දන්නේ නැහැ නේ මේක. මේ ජෙනීවා යෝජනාවට අපට ඡන්දය දීපු රටවල් 7ක් මුස්ලිම් රටවල්. නෑ ඒක තමයි මම ඒක තමයි. මේක ඇමරිකාවේ සුරතලා තමයි සෞදි අරේබියා. ඒත් අපිට ඡන්දය දුන්නා. අපේ මේ සිංහල ජනතාව ශ්‍රී ලංකාව ආරක්ෂා කරන්න කියලා. මේ මුළු මතේම ලෝකෙට ගිහිල්ලා ඊයේ. ගිහිල්ලා තියෙන එක තමයි. ඒක ඇත්තටම ඒක නිවැරදි කරලා පෙළපාලිය මුළු ලෝකෙටම ගියා. ලෝක මාධ්‍යවල ඉන්නේ සිංහල මුස්ලිම් ඉතාම සමගියෙන් ජීවත් වෙන සහෝදරයෝ මේ රටේ කිසිම කෙනෙක් ඒක නෑ. මේක ඇවිල්ලා මේ වගේ මේ කඩාකප්පල්කාරී මිනිස්සුන්ගේ වැඩක්. කඩාකප්පල්කාරී කියන්නේ දෙක පාර්ශවකරුවන් අතර ලොකුම රණ්ඩුවක් ඇති කරලා මේ අතර දැන් අනිත් එක තමයි බොරු ඔබතුමාලට දන්නවද මාධ්‍ය ගැන බොරු චෝදනාවක්. අපේ ගරු ඇමතුමා මේ අන්නාජ්‍ය කියන්නේ ඉඩම් විකුණනවා. එහෙම මේ මිනිස්සුන්ට ඒව ඉඩම් විකුණන්න මොනවද අයිති? දැන් අපේ දඹුල්ලේ දැන් කියනවා මට අක්කර දෙකක් තියෙනවා මට මුදල් ආවුට පාඩුවක් තියෙනවා මම ඒක ජාතිය ජම්මේ මට වැඩක් නැහැ මම අක්කර භාගයක් අතේ සල්ලි ගන්නවා. එයා සමහරවිට මට දෙනවා. එහෙනම් ඉතින් අද දඹුල්ලේ 90ක් මේ මඩ කාලේ පෙරව ආපු මේ මුස්ලිම් සහෝදරවරු තමයි අපේ දඹුල්ලේ මේ කඩකුලික ලං කරන්නේ. ආර්ථික මධ්‍යස්ථාන ඒක මේ වෙනනම් මට මම රුපියල් ලක්ෂයකට කඩේ ගන්නම් එයා දෙකක් දෙන්නම් ඒ මනුස්සයර දෙන්නේ. ඒක මේ මම සිංහල කියලා මට දීලා නෑ. එහෙම දෙයක් මෙතන නෑ. එහෙම නෑ ඉතින් මේ මිනිස්සුත් මේ කඩ ඔක්කොම අයින් කළා මේ මිනිස්සුත් එකම බලලා දිනුවා. ආමිර් කියන්නේ මේ ඊටම ආමිර් ප්‍රයිස් කියලා. නෑ අපි දන්නවා මේ දඹුල්ලේ එක ඊටමක්වත් එහෙම අයිති නෑ. ඉතින් එහෙම වංශ කතාවේ කියලා දිනවද නැහැ බුදුහාඳුරු එහෙම කාටවත් දේශනා කළත් නෑ මේ සල්ලි ගන්න කියලා මම දන්න තරමින් මම බෞද්ධයෙක්. ඉතින් මහ විසුණුදාන කියත් නෑ ඔලගම්බා දුව එහෙම නිර්මාණය කරෙත් නෑ.
මෙයා වත් එක ගහක් කැපුවොත් ඒ ගහෙන් භාගයක් සල්ලි ගන්නවා ඒකට. හැම මිනිහකම මිනිසුන්ගේ කුඹුරෙන් ගන්නවා, අරකින් ගන්නවා. ඉතින් අපේ මිනිස්සු බය දුක් මට දෙනවා මම නම් මේක දිලා දෙන්නෙත් නෑ. මම පුළුවන් තරම් මගේ ස්ථාරය යතුන ෆෝන් නම් මට බොම්බයක් ගායි වෙඩි කියලා ගායි කොහෙ එහෙම කරන්නේ. ඒ මරත් ඉස්සරහා ගිහින් මම කියන්නේ මේකට එහි වෙලා සිංහල හෝ අපි සමස්ත ජාතිය මේ රටේ ඉන්න ගරු ජනාධිපතිතුමන් වහන්සේලා මේක අවංකව කියලා දෙන්න. මේතුමාලා මේක දන්නේ නැහැ මේ මිනිස්සයා කරන මේක හොර කපටි වැඩ. දාලන්නකෝ ටීවී එකේ ගත්ත තුලේ ඉන්න කවුරු තැන්නේ කියන්නේ මිනිස්සුන්ට කියන්නේ හොඳ අපිත් මේ දැමුත් අහගෙන ඉතින් ඒවත් අපිට එපා වෙනවා මේ වගේ කෙනෙක් දැක්කම. මේ ආගම් බේදල් කරන්න කවුරුත් ලෝකේ කියලා නේ කිසිම ආගම කියලා නේ. අර බුද්දිස්ට් එකේ හැම වෙලේම කියන්නේ බුද්දිස්ට් මිනිස්සුන්ට උදව් කරන්න කියලා. ඒවත් තරම් අපිටත් මේ වෙලා යනවා මේවා අහුවා. මෝඩ බුද්ධිය වන්දනා මෝඩ මනික මේ ප්‍රශ්නේ මෙහෙම කිව්වම ඒක දවසේ අපි උපදින දරුවෝ වගේ ඇති කරගන්න වැඩක්. ඉන්ෂාල්ලාහ්. AJ වන්දනා මිනිස්ටර් AJ has come. Yeah, AJ. Yes. මාර්ණගේ මේ ඉන්න. අර ෆොටෝ දෙන්න. නෑ නෑ කමන්න. අර ෆොටෝ දෙන්න. කොහමද තත්ත්වය දැන්? ඔබතුමනේ ගියවිලා දෙපැත්තම කතා කරලා දැන් මම කිව්වේ අපි 23 වෙනිදා සාකච්ඡාවක් තියෙනවා මේ සම්බන්ධයෙන්. 23 වෙනිදා සාකච්ඡාවේ ප්‍රතිඵල අනුව ඉදිරි කටයුතු කරමු කියලා තමයි මම යෝජනා කළේ. මීටින් වෙනිදා සාකච්ඡාව මොනවද කියන්නේ? මේ මුස්ලිම් පල්ලිය සම්බන්ධව ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමාට ලිපියක් දීලා තියෙනවා. ඊට පස්සේ එතුමා තීරණය කරා මේක පිළිබඳව අදාළ ආයතන ප්‍රධානී දෙපාර්තමේන්තු ප්‍රධානී වෙන්නලා මේ පිළිබඳව සාකච්ඡාවක් කරලා මෙතන තියෙන තත්ත්වය මොකක්ද කියලා අවබෝධ කරගෙන ඉදිරි කටයුතු කරන්න. එතුමාට තීරණයක් ගන්න බෑනේ. එතුමාට පුළුවන් ද තීරණයක් ගන්න? මම හිතන්නේ එතුමා හැදවලා තියෙනවා මේ මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂතුමා හෝ ඒ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී බෑනේ තීරණයක් ගන්න. මෙතිවරෙක් ඉන්නවනේ අගමැතිතුමානේ. මතුවරයා අගමැතිතුමානේ යානේ තීරණයක් ගන්න. එතකොට ඔය ඔබතුමේ කියලා තිබුණා මේක මේ 23 වෙනිදා මේකෙන් අස් කරනවා කියලා. නෑ නෑ ඒ ප්‍රකාශ මීඩියා එක ගිහිලා තියෙන වැරදි ඔව් ඔබතුමිය කිව්වා කියලා තමයි මම මුළු රටටම ගිහිලා තියෙන්නේ. ඇත්තටම අනවශ්‍ය බෙල්ලිමක් මේක රජේ මාධ්‍ය වලින් තමයි මේ නිවැරදි ප්‍රවෘත්ති ගිහින් නෑ හිරුගුවන් විදුලිය ගියා. මම කියන්නේ වයස 43යිලු. මෙයා 46යි මෙයා කියන්නේ මෙයාගේ තාත්තගේ වයස ඉඳලා මේක තියෙනවා කියලා මේක. තියෙන්නේ නැති එක ඉතින් මම දන්නේ නැහැ. මම ඇවිල්ලා මාස 4යි. නෑ නෑ ඔබතුමියට මේක අනෝතරයි ස්ට්‍රක්චර්ද මේක? කියනවා මේ මොනවද කටින් කියනකොට අනවසර මේක. ආ? අනවසරයි. ඇයි? අනවසරයි කියන්නේ මේ දැන් මුනිසිපල් එකෙන් කියලා තියෙනවා වරිපණක් ගෙවන්න එපා කියලා. මුස්ලිම් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා තියෙනවා. එහෙනම් කොහමද? ඒ කොහමද? බිල් ගෙවලා තියෙනවලු. ලයිට් බිල් ගෙවලා. මුස්ලිම් පල්ලියක් විදිහට අපේ කාර්යාලයේ කිසිම තැනක වාර්තා නෑ ඉතින් අවශ්‍ය නෑ මේ රටේ මුස්ලිම් පල්ලි කරන්න දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ සභාපතිවරු නමුත් අපිට මේක ලියාපදිංචි වෙලා තියෙනවා අපිට පිටපතක් එනවා. නමුත් තියෙනවා. මෙයා තමයි වකුගඩු බෝඩ් එක අවුරුදු 13 වැඩ කරා. චෑමන් ඉන්නවා. උනේ චෑමන් ඉන්නවා ඔසුපොට් චෑමන්. මම තමයි සභාපති වකුග් සභාවේ. වකුග් නීතිය තමයි ලංකාවේ තියෙන පල්ලි වලට අදාළ වෙන්නේ. ස්ට්‍රික් කෝටකට තියෙන බලය. නෑ ඒක AG යටතට එන්නේ නැහැ. නමුත් දැන් මුස්ලිම් දැන් නෑ ඉතින් ඔබතුමීට හොයලා බලන්නත් තිබුණා මේ රජයේ නිලධාරීන් අමාත්‍යාංශයේ යටතේ හැම ආගමකම වෙනමම දෙපාර්තමේන්තුවක්. හින්දු මුස්ලිම් බෞද්ධ. දැන් මුස්ලිම් ආගම සම්බන්ධයෙන් තියෙන්නේ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය. ඒකේ තමයි කියන්නේ වකුග් සභාව. වකුග් සභාව හැදිලා තියෙන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවෙන් පාස් කරපු නීතියක් මත. ස්ටැචුට් එකක් මත. දැන් ඒකේ ඒ නීතිය කියන්නේ පල්ලියක් ලියාපදිංචි විය යුත්තේ වකුග් සභාවේ. වෙන තැනක නෙමෙයි. ඒක අපේ ලියාපදිංචි වෙන්නේ නැහැ. නෑ එහෙම අවශ්‍යතාවයක්. අපිට කරන්න ඕනේ නැහැ. ඔක්කොම ලෝයර්ස්ලා. මේ වකුග් බෝඩ් එකේ ඉන්න ලෝයර්ස්ලා. නමුත් අපිට මෙහෙම මෙතන මුස්ලිම් පල්ලියක් තියෙනවයි කියලා අපිට රෙජිස්ටර් වෙලා මෙහෙට මොනවාක්වත් අපේ කාර්යාලයට ඇවිල්ලා කියන එක හරි. අනිත් එක නීතියක් තියෙන්නේ මුස්ලිම් පල්ලියක් දෙහපදින්න ඒ ජෝබ්ස් එකකින් ක්‍රාමසේව කොට එහෙම කියලා නෑ. අපි අර සංඛ්‍යාලේඛන 1963 ඉඳලා ඉන්නවා නා. මෙතන කෝවිලක් තියෙනවයි කියලා නැහැ. අපේ සංඛ්‍යාලේඛන වල නැහැ.